caregiver jobs එහෙම නැත්නම් caregiver job offers ඉවරයි කියලා තමයි හුඟක් අය හිතාගෙන ඉන්නේ. මොකද ඒකට හේතුව තමයි දැන් මේ පහුගිය කාලය ඇතුළත ඒ කියන්නේ මාර්තු 31 තිබුණු ප්‍රෝග්‍රෑම් එක ක්ලෝස් කරා කියලා කියපු පණිවිඩය. ඉතින් මේක ටිකක් හැමෝම ටිකක් ව්‍යාකුල වෙලා වගේ මේක වැරදි විදිහට තේරුම් අරන් තියෙනවා. මෙන්න මේ වීඩියෝ එකෙන් මම අද ඔයගලන්ට ඒක තේරුම් කරන්න තමයි හදන්නේ. මං හිතුවා ඔයගලන්ට අද මේ වීඩියෝ එක අරගෙන එන්න. මොකද ගොඩක් දෙනෙක් කන්ෆියුස් වෙලා කියන්නේ පොඩි ව්‍යාකූල බවක් තියෙනවා කියලා මට හිතෙනවා මේ caregiver job offer සම්බන්ධයෙන්. ඉතින් අපි අදත් කතා කරන්න හදන්නේ caregiver job offer ගැන. ඔව් දැන් හුඟක් දෙනෙක් හැම මේ කතා වුණේ on arrival PR දෙන caregiver program එක ගැනනේ. ඉතින් ඒක දැන් මේ 2025ට ඒ බඳවා ගන්න, ඒ ඇතුල් කරගන්න ඇප්ලිකේෂන් ගාන, ඒ ඇප්ලිකේෂන් ප්‍රමාණය ඒගොල්ලෝ ලබාගෙන ඉවර කරා. දැන් මේ ප්‍රෝග්‍රෑම් එක ඉවරයි 2025ට. දැන් ඊළඟට ආපහු 2026 පටන් ගන්නවා. ඒකත් අපි මේ කැනඩාව ඇතුලේ ඉන්න ටෙම්පරරි රෙසිඩන්ස්ලා මේට තමයි ඒක අයිති වෙන්නේ. 2027 තමයි පිට ඉන්න ඕගලන්ට ඇප්ලයි කරන්න පුළුවන් වෙන්නේ caregiver job offer එකක් තියෙනවා නම් on arrival PR එක ගන්න. දැන් මට කියන්න ඕනේ ඕගලන්ට මේ on arrival PR program එක තමයි මේ විදිහට limited ගානකට දීලා තියෙන්නේ. ඉතින් ඒ program එක ඉවර වුණා කියලා ඕගොල්ලන්ට caregiver job offer එකක් ලබාගෙන කැනඩාවට එන එක අවසන් වෙලා නැහැ. දැන් මේක මේ වරදවල තේරුම් ගන්න එපා. මොකද ගොඩක් අය මට ඊමේල් කරලා තියෙනවා. ඒ වගේම කමෙන්ට් සෙක්ෂන් එකෙත් ප්‍රශ්න අහලා තියෙනවා. මේ ගැන ගොඩක් අය අහලා තියෙනවා 2027 නේද ඊළඟට අපිට ඇප්ලයි කරන්න තියෙන්නේ කියලා. ඔව් 2027 ඇප්ලයි කරන්න තියෙන්නේ on arrival PR ගන්න ප්‍රෝග්‍රෑම් එක. ඔයගලන්ට ජොබ් ඔෆර් එකක් තියෙනවා නම් කැනඩාවේ කොහෙන් හරි ප්‍රොවින්ස් එකක ජොබ් ඔෆර් එකක් ගන්න පුළුවන් නම් ඔයගලන්ට තාමත් වර්ක් පර්මිට් අරගෙන එන්න පුළුවන්. විශේෂයෙන්ම මම ඔයගලන්ට මේ වීඩියෝ එකෙන් කියන්න හදන්නේ දැනටත් ඔයගලන්ට තවමත් caregiver කෙනෙක් විදිහට job offer එකක් අරගෙන කැනඩාවට එන්න පුළුවන් අනිකුත් provinces වලට. දැන් මම මීට කලින් වීඩියෝ එකක් අප්ලෝඩ් කරා job fair එකක් ගැන ටොරන්ටෝ වල තිබුණු health care especially health care sector එක සම්බන්ධයෙන්. ඉතින් මෙතනදී කැනඩාවේ ඇතුළේ ඉන්න අය හුඟ දෙනෙක් ඒකට සහභාගී වුණා. එතනදීත් අපිට දැනගන්න හම්බුනේ කැනඩාවේ අනිත් provinces වලට ටාගට් කරන්න කියලා මේ කැනඩාවේ ඇතුළේ ඉන්න අයට. ඒ කියන්නේ විශේෂයෙන්ම caregiver කෙනෙක් විදියට job offer එකක් හරි එහෙම නැත්නම් nurses ලා විදියට job offer එකක් හරි personal support worker මේ වගේ නොයෙකුත් විදිහේ health care sector එකේ jobs අරගෙන එන්න බලාගෙන ඉන්නවනම් ගොඩක් අයට යාලා advice කරේ වෙන north side වලින් අනිත් provinces වලින් ඇවිල්ලා හිටියා. ඉතින් ඒගොල්ලන් අපිව encourage කරේ මේ පැත්තට එන්න කියලා. මොකද ඒ තරම් ඒගොල්ලන්ට ඒ පැති වලට job demand එකක් තියෙනවා. ඉතින් ඕගොල්ලන්ට දැන් මම කියන්නේ on arrival PR දෙන ප්‍රෝග්‍රෑම් එක හරිම කම්පිටිටිව්. මොකද ඒකට ගන්න බොහොම සුළු ප්‍රමාණයක් ටෝටල් amount එක ගත්තොත් 5000 ගණක් වගේ ගන්න. ඉතින් එතනදී ඔයාලට තේරුම් ගන්න පුළුවන් කොච්චර කම්පිටිෂන් එකක් තියෙනවද කියලා. ඉතින් මේ PR එක ලබා ගන්න එක on arrival PR එක ලබා ගන්න එක ගැන ඔයාලා හිතන්නේ නැතුව ඕගොල්ලන්ට තාමත් අර මුලින් වගේ job offer එකක් ලබා ගන්න උත්සාහ කරන්න. විශේෂයෙන්ම north side එකේ අනිත් provinces වල. ඔයගලන්ට පුළුවන් කමක් තියෙනවා නම් කැනඩාවේ අනිත් provinces, ඒ කියන්නේ විශේෂයෙන්ම north side එකේ දැන් මම example එකක් හැටියට ගත්තොත් Saskatchewan, Thunder Bay, එතකොට North Bay, ඒ වගේම Alberta, Calgary මෙන්න මේ වගේ පැතිවලට ඒ පැතිවල හරියට يعني ගොඩාක් job demand එක තියෙනවා nurses-ලා caregivers-ලා. ඉතින් caregiver jobs වලට විතරක් නෙවෙයි අනිකුත් නොයෙකුත් විවිධ විදිහේ skill jobs වලට මේ අවස්ථාව තියෙනවා. ඉතින් ඕගොල්ලන්ට ඒ provinces වල ඇත්තටම ටිකක් දුෂ්කර තමයි
හේතුව ටිකක් රූරල් රිමෝට් ඒරියාස් වල ඉතින් ඒ හින්දා තමයි ඒගොල්ලෝ ජොබ් ඔෆර්ස් දෙන්නේ. ඉතින් ඒ පැතිවලට ඇප්ලයි කරලා ඔයගොල්ලන්ට බලන්න ඒ පැතිවලින් ජොබ් ඔෆර් එකක් ගන්න. ඉතින් විශේෂයෙන් මේ වගේ පැතිවලින් ජොබ් ඔෆර් එකක් ගත්තොත් දැනටත් ඔයගොල්ලන්ට වර්ක් පර්මිට් එක හදාගෙන කැනඩාවට එන්න පුළුවන්. ඊට පස්සේ තමයි ඔයගොල්ලන්ගේ PR process එක පටන් ගන්න. ඔයගොල්ලෝ වර්ක් පර්මිට් එකක් අරගෙන කැනඩාවට ආවොත් විශේෂයෙන්ම ඔයගොල්ලන් රිමෝට් ඒරියාස් වල ඉන්නවා නම් ඔයගොල්ලන්ගේ PR process එක ටිකක් ඊසි වෙනවා. මොකද ඒගොල්ලන්ට ඒ ජොබ්ස් වල තියෙන අවශ්‍යතාවය මත ඔයගොල්ලන්ට ඒ ප්‍රොවින්සස් වලින් ඇප්ලයි කරලා ඔයගොල්ලන්ට පුළුවන් වේවි PR එක, ඒ කියන්නේ permanent residence එක ලබා ගන්න. ඉතින් ඒකට ඔයගොල්ලන්ට වෙනමම PR process එකට යන්න වෙනවා. දැන් මම ඔයගොල්ලන්ට කලින් කියලා තිනවා PR එක ඇප්ලයි කරන්න මොන මොන සුදුසුකම්ද තියෙන්න ඕනේ කියලා. ඉතින් දැන් ඔයගොල්ලෝ ජොබ් ඔෆර් එකක් අරගෙන ආවොත් ඊට පස්සේ ඔයගොල්ලන්ට නැවතත් ඉංග්‍රීසි ෆ්ලුවන්සි එක ප්‍රූව් කරන්න වෙනවා. ඒ ඉංග්‍රීසි ටෙස්ට් එක කරන්න වෙනවා. එතකොට ඔයගොල්ලන්ට තියෙන වර්ක් ඔෆර් එක ඒක ඉදිරිපත් කරලා වර්ක් එක්ස්පීරියන්ස් දාලා ඔයගොල්ලන්ගේ අනිකුත් මේ ක්‍රයිටීරියාස් ටික ෆුල්ෆිල් කරගත්තට පස්සේ ඔයගොල්ලන්ට වර්ක් එක්ස්පීරියන්ස් තියෙන හින්දා PR පාත්වේ එකට යන්න පුළුවන්. ඉතින් විශේෂයෙන්ම මේ වගේ නෝර්ත් සයිඩ් එකට ආවොත් රිමෝට් ඒරියාස් වලට ආවොත් කුමන හෝ ජොබ් ඔෆර් එකක් අරගෙන ඔයගොල්ලන්ට වර්ක් පර්මිට් එක ගන්න පහසු වෙනවා. ඉතින් දැන් ඔයගලන්ට තේරෙනවා ඇති මම කලිනුත් ඔයගලන්ට පැහැදිලි කරලා තියෙනවා ජොබ් ඇත්තටම ජොබ් එකක් හොයාගන්නවා කියන එක කැනඩාවේ ඒක වෙනම ආර්ට් එකක් කියලා. ඉතින් ලොකු කම්පිටිෂන් එකක් තියෙනවා කැනඩාවේ ඇතුලේ වුණත්. ඉතින් ඒක හින්දා හුඟක් දෙනෙක් මට කියන දෙයක් තමයි ඒගොල්ලන් ඇප්ලයි කරා නොයෙකුත් මේ ජොබ් සයිට්ස් වලින් ජොබ්ස් වලට ඇප්ලයි කරා නමුත් කිසිම ඒවට පිළිතුරක් නැහැ කියලා. ඉතින් ඇත්තම කියනවා නම් ඒක ඕගලන්ට විතරක් නෙවෙයි කැනඩාවේ ඉන්න අපිටත් එහෙම හිතන අවස්ථා තියෙනවා. නමුත් අපි දැන් මේ ස්ටයිල් එක දන්න හින්දා අපි ගොඩාක් ඒ ගැන දන්න හින්දා සහ අපි ඒකට කොහොමද වැඩ කරන්නේ කියන එක අපි මේ දැනගෙන තමයි වැඩ කරන්නේ. දැන් විශේෂයෙන්ම අපි නර්සින් ජොබ් එකක් ඇප්ලයි කරන්න යනවනම් අපි ගොඩාක් ජොබ්ස් වලට ඇප්ලයි කරනවා. අපි ඉන්න ප්‍රොවින්ස් එකේ විතරක් නෙමෙයි අනෙක් ප්‍රොවින්සස් වලට පවා අපි ජොබ්ස් වලට ඇප්ලයි කරනවා. කොහෙන් කුමන හරි අපිට මුලින් එන ජොබ් එක තමයි අපි ඇප්ලයි කරලා හම්බුනහම අපි ඒකට ඒ ඉන්ටර්විව් එකට ෆේස් කරලා අපි ඒ ජොබ් එක බාර ගන්න බලනවා. සමහර වෙලාවට රිමෝට් ඒරියා එකක් වෙන්න පුළුවන්. විශේෂයෙන්ම පළවෙනි ජොබ් ඔෆර් එක විදිහට අපිට හම්බෙන එක අපි හරිම කැමැත්තෙන් බාර ගන්න ඕනේ. මොකද අපිට වර්ක් එක්ස්පීරියන්ස් හදා ගන්න. ඉතින් විශේෂයෙන්ම පිට ඉන්න ඕගොල්ලෝ මේ ජොබ්ස් හොයද්දී ඕගොල්ලන්ට ලොකු වෙහෙසක් ගන්න වෙනවා. මොකද ඒකට හේතුව ඕගොල්ලෝ මේ ඇත්තටම තරඟ කරන්නේ කැනඩාවේ ඇතුලේ ඉන්න ස්කිල් වර්කර්ස්ලත් එක්කම ඒ වගේම තවත් පිට රටවල් අනිකුත් රටවල් රාශියක් එක්ක තමයි ඔයාලා මේ තරඟ කරන්නේ. මම ගොඩක් උත්සාහ කරන්න ඕනේ. ඒ වගේම ඩිස්කරේජ් වෙන නරකයි ගොඩාක් ජොබ්ස් වලට අපිට ඇප්ලයි කරන්න ඕනේ. හැමදාමත් ඒක හැබිට් එකක් විදිහට ඔන්ලයින් ගිහිල්ලා ජොබ් සයිට්ස් වලට ගිහිල්ලා විශේෂයෙන්ම රෙපියුටඩ් ජොබ් සයිට්ස් වලට ගිහිල්ලා ඔයගොල්ලෝ දන්නවා Indeed ඒ වගේම Workopolis ඒ වගේම Glassdoor ඒ වගේම තව මම මේ කලිනුත් වීඩියෝස් වල මේ ජොබ් සයිට්ස් ගැන ඔයාලට පැහැදිලි කරා. ඒ වීඩියෝස් වලට ගිහිල්ලා බලන්න. මම මේ ලින්ක්ස් ටික නැවතත් දාන්නම්. ඉතින් මේ හැම එකකටම ගිහිල්ලා දිනපතා හැබිට් එකක් විදිහට ඔයගොල්ලෝ ජොබ්ස් වලට ඇප්ලයි කරන්න ඔයගලන්ට කුමන හෝ ජොබ් ඔෆර් එකක් ලබා ගන්න පුළුවන් වෙයි කැනඩාවට එන්න. ඔන්ටේරියෝ කියන ප්‍රොවින්ස් එක ටාගට් කරන්න එපා. ඉතින් ඔයගලන්ට ලක් එකක් ඔන්ටේරියෝ ප්‍රොවින්ස් එකේ ජොබ් ඔෆර් එකක් ලැබෙනවා නම් නමුත් ඕගොල්ලන් අනිත් ප්‍රොවින්සස් රිමෝට් කියලා අපි විශ්වාස කරන අනිත් ප්‍රොවින්සස් වලට ඇප්ලයි කරන්න අනිත් සිටිස් වලට ඇප්ලයි කරන්න ඔන්ටේරියෝ වලත් තියෙනවා ටිකක් රිමෝට් ඒරියාස්. ඉතින් ඒ කියන්නේ අපි ඉන්න ටොරොන්ටෝ වලින් සාමාන්‍යයෙන් පැය 5ක 6ක ඩිස්ටන්ස් එක ඇතුව තියෙන සමහර රිමෝට් ඒරියාස් තියෙනවා. මම ඒ සමහර සිටිස් කීපයක් මේ වීඩියෝ එකේ දාන්නම්. ඔයාලට ස්ක්‍රීන් එකේ බලා ගන්න. මෙන්න මේ පැතිවල ඕගොල්ලෝ ජොබ් සර්ච් කරන්න. සර්ච් කරලා ජොබ් ඔෆර් එකක් හොයාගන්න බලන්න. caregiver job, live-in caregiver job, ඒ වගේම තියෙනවා නැනි, විශේෂයෙන්ම නැනි කියන්නේ කුඩා බබාලා බලා ගන්න අය. ඉතින් මෙන්න මේ ජොබ් ඔෆර්ස් හොයාගෙන
try එකක් දෙන්න. ඕගොල්ලන්ට PR process එක අර on arrival PR program එක ගැන දැන් අමතක කරන්න. මොකද ඒක නැවත 2027 තමයි outside of Canadians ලට apply කරන්න වෙන්නේ. නමුත් එතනදිත් ඔයාලා දන්නවා 1000 ගානයි applicants ලව ගන්න. ඉතින් ඒක හින්දා ඒ on arrival PR කියන එක දැනට අමතක කරලා chance එකක් ආවොත් ඕගොල්ලන්ට ඒකටත් apply කරන්න පුළුවන්. වෙන job offers හොයාගෙන work permit අරගෙන කැනඩාවට එන්න බලන්න. ඉතින් මේක confuse කරගන්න එපා on arrival program එකත් එක්ක.